ඉතින් අද කතා කරන්න යන්නේ GT3 කියන ඩ්‍රෝන් එක ගැන. මේ ඩ්‍රෝන් එක ගැන අපි කතා කරන්න කලින් මේ ඩ්‍රෝන් එකේ වැඩ කැලි පොඩ්ඩක් මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා බලලා එන්න. ඉතින් GT3 කියන ඩ්‍රෝන් එක ගැන කතා කරන්න යනකොටම අපිට බලා ගන්න පුළුවන් මේක DJI Neo සමාගමේ DJI Neo ඩ්‍රෝන් එකටම හයි කොපියක් වගේම මේක ඩිසයින් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේක තනිකරම DJI Neo ඩ්‍රෝන් එකේ කොපියක්මයි. ඉතින් මේකේ කැමරාව ගැන ගත්තොත් මේ තියෙන කැමරාව තමයි ඩ්‍රෝන් එකේ මේන් කැමරාව වෙන්නේ. ඉතින් මේකට තවත් කැමරාවක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඒක ඔයාලට මේ ඩ්‍රෝන් එක යටින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැමරාවේ නම් කිසිම ක්වොලිටි එකක් නැහැ. නමුත් මේ ගානට හරියන විදිහට මේන් කැමරාව එක නම් සුපිරිම ක්වොලිටි එකකට දීලා තියෙනවා කියලා මම හිතනවා. ඉතින් මේ ඩ්‍රෝන් එකේ සෙන්සර්ස් ගැන ගත්තොත් ගොඩක් සේෆ්ටි. මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරපුවාම ගොඩක් සේෆ්ටි කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එකේ සයිස් එක ගැන ගත්තොත් මේක DJI Neo ඩ්‍රෝන් එක වගේම අපේ අතේ අල්ල තරම් ගොඩක් පුංචි. ඉතින් මේ ඩ්‍රෝන් එකේ තවත් දේවල් බැලුවොත් මේ ඩ්‍රෝන් එක විනාඩි 20ක් විතර තමයි ෆ්ලයි කරන්න අපිට හැකියාව තියෙන්නේ. තව උපරිම මීටර් 140ක් වගේ දුරකට අපිට මේක ෆ්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙච්චර වෙලා බලන් හිටිය GT3 ඩ්‍රෝන් එකේ ගාණ වෙන්නේ රුපියල් 12000ක් වගේ මුදලකට තමයි ඔයාලට. ඉතින් අද මම මේ ගෙනා වීඩියෝ එක ඔබට හිතන්නේ. ඉතින් පහලින් කමෙන්ට් එකක් දාලා අපිව subscribe කරලා bell icon එකක් ඕල් දාලා අපිත් එක්ක සෙට් වෙන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න. සුබ දවසක්.